දේශීය වෛද්‍ය විද්‍යාවෙන් ඔබව සුවපත් කරන්න ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව අවුරුදු 50කට එහා ගියපු කාලයක් තිස්සේම ඔබ වෙනුවෙන් අනුපමය සේවයක් කරනවා. ඔබගේ හිසේ සිට දෙපොතුල දක්වා ඇති රෝග සඳහා දේශීය වෛද්‍ය විද්‍යාව භාවිත කොට ඔබව සුවපත් කරන්න ඔවුන් සූදානම් වෙනවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ එකී ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඔබත් එක්ක බෙදා හදා ගන්න. එන්න යන මාත් එක්ක අපි බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද මේ ක්‍රියාවලිය ප්‍රමිතිගතව හා සෞඛ්‍ය ආරක්ෂිතව සිද්ධ වෙන්නේ කියලා. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භය සිද්ධ වෙන ස්ථානයේ තමයි මම මේ රැඳිලා ඉන්නේ. ડોක්ටර් මට කියන්න පුළුවන්ද මේක තමයි මූලිකම ස්ථානයේ නිෂ්පාදන ක්‍රියාවලියට මුල පුරන. මම මේ ඉන්නේ පෙර සැකසුම් අංශයේ. මෙතන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ සහ මෙතනින් පස්සේ ක්‍රියාවලියට මෙතනින් දෙන උදව්ව කොහොමද කියලා. පූර්ණිමේෂා ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ගත්තාම ප්‍රධාන නිෂ්පාදනාගාර දෙකකින් සමන්විතයි. ISO 9015 තත්ත්වසාහිත දරන නිෂ්පාදනාගාර දෙකකින් සමන්විතයි. මේ තියෙන්නේ අපේ පරණ කොට්ටාපාර නාවින්න තියෙන අපේ ප්‍රධාන නිෂ්පාදනාගාරයේ පෙරසැකසුම් අංශය. ඉතින් නිමේෂා අපේ සැපයුම් කරුවන් වේවා අපේ ඖෂධ උයන් වල වේවා අපිට ලැබෙන අමු ඖෂධ නිෂ්පාදනයට සඳහා සුදුසු පරිදි සකස් කිරීම සිදු කරන්නේ මේ පෙරසැකසුම් අංශය තුලයි. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඇත්තටම අපේ නිෂ්පාදන සඳහා යොදාගන්නේ ගස්වල කොළ, පොතු, ඒ වගේ ස්වභාවික දේවල්. ඒ ස්වභාවික දේවල් ගෙනහල්ලා නිෂ්පාදන ක්‍රියාවලට සුදුසු පරිදි සකස් කිරීමේ අංශය සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම කියන්න ඕන අංශභාර වෛද්‍යවරයෙක්, ස්ථානභාර නිලධාරී, ඒ වගේම වැඩමූලික සහ විශේෂම කාරණා තමයි මනා පළපුරුදු අපගේ සේවක මණ්ඩලයේ දායකත්වයෙන් තමයි අපේ නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන්නේ. උන්වහන්සේ අපි කලින් කිව්වා වගේම අපි අපේ ඖෂධ සඳහා යොදාගන්නේ ගස්වල කොළ, පොතු, එහෙම නැත්නම් මුල් වර්ග. ඒවා අපි හොඳ දේවල් තෝරගෙන නිෂ්පාදන ක්‍රියාව සඳහා සුදුසු දේවල් තෝරගෙන අපි ඊළඟ නිෂ්පාදන අධ්‍යයනයට යොමු කිරීම තමයි මේ අංශය සිදු කරනු ලබන්නේ. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ඖෂධ මේ අංශය ලබා ගැනීමේදී අපේ සැපයුම් කරුවන්ගෙන් වේවා අපේ ඖෂධ උයන් වලින් වේවා ප්‍රමිතිගත ඖෂධ ලබා ගන්නවා. එහිදී වෛද්‍ය මණ්ඩලයක් සහ තත්ත්වපාලන අංශයේ සහයෝගය අපි ලබා ගන්නවා හොඳම ඖෂධ තෝරගන්න. එම ලබාගත් ඖෂධ සකස් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට සඳහා අපි යොමු කිරීමක් සිදු කරනවා. ඔබට මේ පසුබිමින් පේනවා ඇති අපි ඖෂධ සකස් කරන්නේ කොහොමද කියලා. අපේ නිෂ්පාදන කණ්ඩායම ඉතා ඕමනාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය යෙදලා ඉන්නවා. ඇත්තටම අපි එහෙම කරන්නේ ප්‍රමිතිගත ඖෂධයක් ඒ වගේම ගුණාත්මක වඩා වැදගත් කාරණා තමයි ආරක්ෂාකාරී ඖෂධයක් අපි කොහොමද අපේ රෝගී ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දෙන්නේ කියන අරමුණු පෙරදරි කරගෙනයි. ඉතින් නිමේෂා මේ වගේ කටයුතු රාශියක් මේ මාංශය මගින් සිදු කරනු ලබනවා. හරි. ඉතින් අපි පෙරසැකසුම් අංශයෙන් පටන් අරගෙන ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සම්පූර්ණ ක්‍රියාවලියම ඔබත් එක්ක බෙදාගන්න සූදානමින් ඉන්න. අපි බලමු ඊළඟට අපි ඔබට ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ මොන වගේ ක්‍රියාවලියක්ද පෙන්වන්න කරන්න කියලා. ඩොක්ටර් දැන් අපි මේ රැඳිලා ඉන්නේ උඳුන් අංශයේ. ඒ කියන්නේ බොහොම වැදගත් කාර්යභාරයක් සිදු වෙන තැනක් තමයි මේක. හරියටම මම කිව්වොත් මෙතන තමයි විශේෂම කාර්යය සිද්ධ වෙන්නේ. හැබැයි මේ ඔබට පේනවා ඇති මගේ දෙපසින් පෙනෙන උඳුනුත් හරි විශේෂයි. ඉතින් ඩොක්ටර් මට මෙතන තියෙන විශේෂත්වය සහ මෙතන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරන්නකෝ. ඔව් නිමේෂා. උඳුන් අංශය කියන්නේ හරිම සුවිශේෂී අංශයක්. ඇයි මම එහෙම කියන්නේ? අපේ ඖෂධ බොහොමයක් නිෂ්පාදනය කරන්න මේ අංශය දායක වෙලා තියෙනවා. ඒ කියන්නේ අරිෂ්ඨ වර්ග, කුවාත, තෛල වර්ග, ඒ වගේම සිරප් වර්ග, ඒ වගේම කියන්න ඕනේ කයිෂෝර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෝක්ෂෝර වෙන්න පුළුවන් විවිධ පෙති වර්ග, ගුග්ගුල වර්ග නිෂ්පාදනය කරන්නත් අවශ්‍ය මූලික පදනමට එන්නේ මෙම අංශයෙන්. මෙම අංශය ගැන කතා කරනකොට ලීටර් 15000ක් එකවර කසාය තැන්බීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන ඉහළම ධාරිතාවය තියෙන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව සතුව. ඔබට වටපිටා බැලුවහම පේනවා අපේ සියලුම උඳුන් කසාය තැන්බීමට භාවිත කරන සියලුම උඳුන් නිර්මාණය කරලා තියෙන්නේ ස්ටේන්ලස් ස්ටීල්, ෆාමසිටිකල් ග්‍රේඩ් ස්ටේන්ලස් ස්ටීල් වලින්. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඒකෙදි ඖෂධ සමග ගැටෙන සියලුම වර්ගඵලයන්, ඖෂධ සමග ගැටෙන සියලුම ස්වභාවයන් වඩා ආරක්ෂාකාරීව ඖෂධවල ගැටලුවක් ඇති වෙන්නේ නැති වෙන්න සකස් කරගන්න. ඒ වගේම කියන්න ඕනේ මේ විශේෂිත උඳුන් ප්‍රමාණයක් තියෙන ඔබ කිව්වා වගේම මේ උඳුන් වල අපි ඇත්තටම භාවිතා කරන්නේ අපේ බොයිලර් වංශයක් තියෙනවා. ඒක දැවි තෙල් දහනය කරලා
ලබා ගන්න අධිපීඩිත ජල වාෂ්ප වලින් තමයි මේ උඳුන් ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තට ඒක තියෙන වඩාම වාසිසහගත කාරණාව තමයි අපිට ඕනම වෙලාවකට අපිට අවශ්‍ය තාපය පාලනය කරගන්න පුළුවන්. කියන්නේ අධික තාපයකට යන්න දෙන්නේ නැතුව අපිට ප්‍රශස්ත තාපය ලබා ගන්න පුළුවන්. ඒක තියෙන වඩාම වාසිය තමයි අපේ නිෂ්පාදනවල ඖෂධවල තියෙන ගුණාත්මක භාවයට හානියක් වෙන්නේ නැතිව නිෂ්පාදන ක්‍රියාවල ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම නිමේෂයක් කියන්න ඕනි අපේ මේ අංශයේ වැඩ කටයුතු කරගෙන යන්නේ අංශභාර වෛද්‍යවරයෙක්, ඒ වගේම වැඩමූලිකවරු සහ ප්‍රවීණ පළපුරුදු නිෂ්පාදන කාර්ය මණ්ඩලයක් එක්කයි. ඒකදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ISO 9001 2015 තත්ත්ව සහතිකයන්ට අනුකූලව අපේ නිෂ්පාදන කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඇත්තටම අපි ඒක හැම අවස්ථාවකදීම බලාපොරොත්තු වෙන අපේ නිෂ්පාදනවල ගුණාත්මකව තියාගන්න. ඔබ දන්නවා මේ දුන්වල කසාය තැම්බීමේදී සහ කසාය දුන්වල ඉවත් කිරීමේදී තත්ත්ව පාලන අංශයේ දායකත්වය අපි ලබා ගන්නවා. තත්ත්ව පාලන ආයතනයෙන් ලබා දෙන ප්‍රමිති සහතික අනුව තමයි අපි කසාය පෙරීම සහ තෛල පදන් කිරීම කටයුතු සිදු කරන්නේ. මේ වගේ ඉතා වැදගත් කාර්යයන් රාශියක් අපේ මේ උඳුන් වංශය මගින් සිදු කරනු ලබනවා. ඉතින් ඇත්තටම එහෙම බැලුවාම ડોක්ටර්ත් එක්ක කතා කරාම ඔබටත් තේරෙනවා ඇති ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ හදවත වගේ තමයි උඳුන් වංශය කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඊළඟට ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ පිරවුම් අංශයේ. ඉතින් මෙතනත් බොහොම වැදගත් කාර්යභාරයක් තමයි සිද්ධ වෙන්නේ. ડોક્ટર සූදානම් අපිට පැහැදිලි කරන්න මෙතන මොන වගේ කාර්යයක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔව් නිමේෂ. මේ ස්ථානයේ තමයි ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සියලුම දියර වර්ග, ඒ කියන්නේ අරිෂ්ඨ වර්ග, ආසව වර්ග, කුවාත, එහෙම නැත්නම් සිරප් වර්ග, ඒ වගේම තෛල වර්ග පිරවීම් කටයුතු සිදු කරන්නේ. මනාපල පොදු සේවක මණ්ඩලයක් වගේම අංශභාර වෛද්‍යවරයෙක්, ස්ථාන බාලනිලධාරී කෙනෙක්, ඇසුරුම් පරීක්ෂක, ඒ වගේම නිෂ්පාදනය කරන සේවක මණ්ඩලයක දායකත්වයෙන් තමයි අපි සියලුම පිරවීම් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ ආරක්ෂාකාරී බව රැක ගන්න. අද අපි නිෂ්පාදන පරීක්ෂණය ඇත්තටම කරන්නේ අමෘතාරිෂ්ඨය කියන අරිෂ්ඨ වර්ගයේ නිෂ්පාදනය කිරීම තමයි අපි මේ වෙලාව සිදු කරන්නේ. අපි දන්නවා සන්දාන ක්‍රියාවලිය කියලා සුවිශේෂී ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අවසානයේදී වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් පසු තත්ත්ව පාලනාංශයේ සහතික ලැබීමෙන් පසු මෙම ස්ථානයේදී අරිෂ්ඨ ආසව වර්ග පිරවීම් කටයුතු සිදු කරනවා. එහිදී කියන්න ඕනේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේදී වගේම අතරමඟදීත් තත්ත්ව පාලනාංශයේ දායකත්වය ලබා දෙනවා. අදාළ කාර්යයන් නියමිත පරිදි සිදු වෙනවාද කියන එක අධ්‍යයනය කරන්න. ඒ සියලු කාර්යයන් සිදු වුණාට පස්සේ තමයි අපි අපේ නිමි ඖෂධ ගබඩා සඳහා මෙම ඖෂධ නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ. ඉතින් නිමේෂ මේ වගේ කාර්යයන් ප්‍රමාණයක් තමයි මේ අංශයෙන් සිදු කරනු ලබන්නේ. ඔබ අතට පත්වෙන සියලුම ආයුර්වේද දියර නිෂ්පාදන පිරවුම් අංශයේදී මේ වගේ කාර්යභාරයක් එක තමයි ඔබ අතට බොහොම ආරක්ෂිතව ප්‍රමිතිගතව පත් වෙන්නේ. අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ බොහොම වැදගත් කාර්යයක් ඉෂ්ට වෙන තැනකට. ડોක්ටර් අපි මේ ඉන්නේ ඇසුරුම් අංශයේ. කොහොමද මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රමිතිගතව මෙතන තමයි ඖෂධ නිෂ්පාදන ඇසුරුම්ගත වෙන්නේ. අපි මෙතන ක්‍රියාවලිය ටිකක් පැහැදිලි කරමු. ඔව් නිමේෂ. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව කියන්නේ ISO 9001 2015 තත්ත්ව සහතික දරන ආයතනයක්. අප ආයතන නිෂ්පාදනය කරන ඝන අර්ධ ඝන ඖෂධ ඇසුරුම් කරන කටයුතු කරන්නේ මෙම ස්ථානයේදී. උදාහරණයක් විදිහට ගත්තාම චූර්ණ වෙන්න පුළුවන්, ලේප, ලේහ, පෙති වර්ග ඇසුරුම් කටයුතු සිදු කරන්නේ මෙම ස්ථානයේදී. අපි ඇසුරුම් කරන්නේදී වඩා ආරක්ෂාකාරී බව සහ අපේ ප්‍රමිතිය ආරක්ෂා කරගන්න වගේම ඖෂධවල ගුණාත්මක භාවයට හානියක් නොවන ආකාරයෙන් අපි නිෂ්පාදනය කරන්නත් අපි උත්සාහ කරනවා. ඉතින් අපි අසුරුම් කරන ක්‍රියාවලියේදීත් අපි මේ මූලධර්ම ආරක්ෂා කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ වගේ විවිධ ඖෂධ වර්ග පෙති වෙන්න පුළුවන්, ගුලි වෙන්න පුළුවන්, කල්ක, ලේප, ලේහ, චූර්ණ වර්ග ඖෂධ අසුරුම් කටයුතු කරන්නේ මේ ස්ථානයේදී. අත් වශයෙන්ම කියනවා නම් අපේ මනා පළපුරුදු වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ අංශභාර වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වගේම වැඩමූලික වර්ගවරයෙක්, ස්ථානභාරවරයෙක්, ඒ වගේම ඇසුරුම් පරීක්ෂකවරු සහ විශේෂයෙන්ම කියන්න ඕනි මනා පළපුරුදු දක්ෂ සේවක මණ්ඩලයක් අපි සතුව ඉන්නවා. ඒගොල්ලන්ගේ දායකත්වයෙන් තමයි මේ ඇසුරුම් කටයුතු සියල්ලම සිදු වෙන්නේ. සමහර ඖෂධ ඇසුරුම් කරන්නේදී යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. නිමි ඖෂධයක් ඇසුරුම් කරන්නේට පෙර තත්ත්ව පාලනාංශයේ තත්ත්ව පාලන සහතික ලබා ගැනීමෙන් පසුයි ඒ කාර්යය සිදු වෙන්නේ. ඉන්පසු වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලලා මේක ඇසුරුම් කරන්නේ කරන්න සුදුසුයිද, හිතකරද, ප්‍රමිතිය තියෙනවද සියල්ල පරීක්ෂා කරලා බලලා තමයි අපි ඇසුරුම් කරන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඇසුරුම් කරන්නේදී ඇසුරුම් කිරීම සඳහා ගන්නා භාජන. ඒ කියන්නේ ඖෂධ කෙලින්ම ගැටෙන භාජන
අපි සියල්ලම භාවිතා කරන්නේ ෆාමසූටිකල් ග්‍රේඩ් එහෙම නැත්නම් ආහාර සඳහා භාවිතා කරන්න පුළුවන් ෆුඩ් ග්‍රේඩ් කියන එක අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපි මේ ගන්න අපේ ශරීරයට ඖෂධනේ අපි සුවසක් රෝගීන් සුවපත් කිරීමේ අරමුණු දරිවන්නේ මෙහෙම අපි කටයුතු කරන්නේ ඒ වගේම නිමේෂ කියන්න ඕනි අපි ගොඩක් වෙනට උත්සාහ කරලා තියෙනවා රෝගීන්ට වේවා රෝහල් වලට වේවා වඩා පහසු ආකාරයේ ඇසුරුම් සහ දවටන අපේ නිෂ්පාදන සඳහා යොදා ගන්න. ඉතින් ඒ වගේ විශාල කාර්යභාරයක් වෙන ඉතා වැදගත් අංශයක් තමයි අපි මේ ඇසුරුම් අංශය කියලා කියන්නේ. ඉතින් බොහොම ගුණාත්මකව නිෂ්පාදනය කරන සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ඖෂධ තත්වයෙන් උසස් ප්‍රමිතිගතව ඇසුරුම් කරණය සිද්ධ වෙන්නේ මේ ස්ථානයේදී. ඉතින් ඔහොම ඉන්න අපි ඊළඟට ඔබට පෙන්වන්න යන්නේ ඒ ඇසුරුම් කරපු නිෂ්පාදන නිමි ඖෂධ ගබඩාවට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. හොඳයි අවසාන වශයෙන් අපි මේ රැඳී සිටින්නේ නිමි ඖෂධ ගබඩාව. ඉතින් ડોක්ටර් මට පැහැදිලි කරන්න පුළුවන්ද මෙහි ක්‍රියාවලිය කොහොමද මොන වගේ කාර්යයක්ද මෙතනින් සිද්ධ වෙන්නේ කියලා? ඔවුන් මේ ශබ කිව්වා වගේම අපි මේ රැඳිලා ඉන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ප්‍රධාන නිමි ඖෂධ ගබඩා සංකීර්ණයේදී. අපේ නිෂ්පාදනාගාර දෙකෙන් මෙන්න නිමි ඖෂධ මෙම ස්ථානයේ තමයි රාජ්‍ය අංශය වේවා පුද්ගලික අංශය වේවා ඒ අංශ සඳහා නිකුත් කරන තුරු නියමිත ගබඩා කරන පටිපාටි අනුගමනය කිරීමෙන් ගබඩා කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අලවි අංශයේ සහකාර සමාජික කාර්යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ ස්ථාන භාර නිලධාරීන් ඒ වගේම සේවක මහතුන්ගේ දායකත්වයෙන් තමයි මෙහෙයුම් කටයුතු සිදු වෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ අපේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමියගේ අවසරය ලැබීමෙන් පසු තත්ත්ව පාලන අංශයෙන් සහතිකත් ලැබීමෙන් පසු තමයි මෙම ස්ථානයට නිමි ඖෂධ රැගෙන එන්නේ. එහිදී අපි පළමුව සිදු කරනු ලබන්නේ අපගේ නිෂ්පාදන පිළිබඳව තොරතුරු පරිගණක දත්ත පද්ධතිය මත ඇතුළත් කිරීමෙන් අනතුරුව තමයි ගබඩා කරන ක්‍රියාවලිය සඳහා අපි ඉදිරියට යන්නේ. ඒ වගේම කියන්න ඕනේ ගබඩාකරණය ගැන කතා කරනකොට FIFO සංකල්ප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයුර්වේදයේ සුවිශේෂී ක්‍රමවේද දක්වලා තියෙනවා ඖෂධයක් ගබඩා කරන්නේ කොහොමද, සංරක්ෂණය කරන්නේ කොහොමද කියලා. ඒ ප්‍රමිතීන්ට අනුව ගබඩා කිරීම කටයුතු සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි රජයට අයත් පළාත් සභාව වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්, මධ්‍යම රජය වෙන්න පුළුවන්, රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නිකුත් කිරීම සිදු කරන්නේ මේ ස්ථානයේමයි. ඒ වගේම රාජ්‍ය අංශය විතරක් නෙමෙයි පුද්ගලික අංශය සඳහා අවශ්‍ය ඖෂධ නිකුත් කිරීම සිදු කරන්නේත් මෙම ස්ථානයේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව සතුව දිවයින පුරා පැතුරුණු අලවි මධ්‍යස්ථාන ජාලයක් තියෙනවා. ඒ වගේම අපි සුපිරිවෙල් දෙතල් සඳහා ඒ වගේම කියන්න ඕනේ අපි අලවි නියෝජන සඳහා අපි ඖෂධ නිකුත් කිරීම සිදු කරනවා. ඉතින් ඒ රාජ්‍ය වේවා පුද්ගලික වේවා ඒ අංශ දෙකම සඳහාම අපි ඖෂධ නිකුත් කිරීම සිදු කරන්නේ මේ ස්ථානයේ. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සුවදෑත ලාංඡනය යටතේ සංස්ථා නාමයෙන් රාජ්‍ය පුද්ගලික අංශ දෙකම අරමුණු කරගනිමින් අපි මේදී ඖෂධ නිකුත් කිරීම සිදු කරනු ලබනවා. ඉතින් නිමේෂා මේ වගේ ක්‍රියාවලින් රාශියක් තමයි මේ ස්ථානයේ මූලික කරගෙන සිදු වෙනු ලබන්නේ. හොඳයි. ඉතින් ඒ වගේ කාර්යයක් තමයි නිමි ඖෂධ ගබඩාවෙන් සිද්ධ වෙන්නේ. අද දවස පුරාවටම අපි දැක්කා ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ක්‍රියාවලිය කොහොමද ප්‍රමිතිගතව බොහොම ආරක්ෂිතව රට පුරාම බෙදා හැරෙන මේ ආයුර්වේද නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා. ඉතින් වසර 50කට එහා ගිය ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට කරන්නේ අනුපමය සේවයක්. ඉතින් තවත් බොහෝ කාලයක් ශ්‍රී ලංකා වාසී ජනතාවගේ විතරක් නෙවෙයි දේශීය විදේශීය රටවල් වල ජීවත් වෙන මිනිසුන්ගේ හිත සුව පිණිස වගේම සෞඛ්‍ය පිණිස මේ කර්තව්‍ය උන්ට කරගෙන යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. ආයුෂ බොහෝ වේවා.